මේ තමයි කැහිපිත්ත ජෙලි එක. මේක මේ විනාඩි 45ක්වත් තිබ්බේ නැහැ. හැබැයි නියමටම හයි වෙලා තියෙනවා. මේ දවස් ටිකේ ગેස්ට්‍රයිටිස් මගේ හොඳටම වැඩි වෙලා තිබ්බේ. ඒකත් එක්ක බෙහෙත් ගත්තා දැන් කීපයකින්. අඩුවක් තියෙනවා. හැබැයි මේ හොඳටම අඩුවීමක් කියන්න බෑ. මේ මම ગેස්ට්‍රයිටිස් ගැන හොයද්දි දැක්කා සිංහල බෙහෙතක් තියෙනවා කියලා කියනවා ગેස්ට්‍රයිටිස් වලට. හැබැයි මේ කොළ జాතිය මම ගොඩාක් තැන්වල හෙව්වා මට හොයාගන්න බැරි වුණා. අන්තිමට කොහම හරි අපේ ගෙදරම වැටේ තියෙනවා කියලා අත්තම්මා කිව්වා. මේ අන්නේ ගහ බලන්න තමයි මේ බලන්න විතර නෙමෙයි ඔයාලට පෙන්නන්නත් එක්ක තමා ආවේ. මෙන්න මේක තමයි බෙහෙත. මේක නේද අත්තම්මා? මේකනේ? මෙතන. මේ බලන්න. ඇති වෙන්න තියෙනවා. මේවට කියන්නේ කැහිපිත්තන් කොළ කියලා. මෙන්න මේවා. මේක ජෙලි එක හදන්නේ නේ. මේ බලන්න. ඇති වෙන්න තියෙන වඩු මේ බලන්න. මේ ඔක්කොම මේ වැහෙන්න තියෙන වඩු. හරි. අපි දැන් මේකේ මේ හොඳ කොළ ටිකක් කඩාගමු. කඩාගෙන ඉවර වෙලා මේ ජෙලි එක හදන process එක පොඩ්ඩක් බලමු. ඒත් එක්කම මේ වැඩේ සෙට් නම් ඔයාලට මේ කොළ ටිකක් මම දෙන්නම්. කාට හරි වමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා. අපි කොළ ටිකක් කඩාගමු. මේ ලා කොළද කඩන්නේ? ඔව් කොළ ටිකක් කඩාගත්තා. උරට බෙහෙත් ගන්නකොට ඒ වැටෙන්නේ මේ EPI මට මතක විදිහට කාණ්ඩේ නම. EPI කාණ්ඩේ ඖෂධ තමයි ගොඩක් කරලාට හම්බෙන්නේ. ඒක ગેස්ට්‍රයිටිස් වලදී බෙහෙත් වලදී සාමාන්‍යයෙන් කරන්නේ ඩයිජින් වගේ ටැබ්ලට් එකක් දෙනවා. අර බඩේ තියෙන ඇසිඩ් ගතිය HCl ඇසිඩ් එක මතක විදිහට ඒ ඇසිඩ් එක අයින් කරන්න දෙනවා ඩයිජින් වගේ ටැබ්ලට් එක. හපලා කන්න තියෙන්නේ රොස් පාට එක. ඊට පස්සේ මේ ඇසිඩ් හැදෙන එක අඩු කරන්න ඔමෙට්‍රසෝල් වගේ ටැබ්ලට් දෙනවා. ඔමෙට්‍රසෝල් කියලා ඔමෙට්‍රසෝල් තමයි ප්‍රසිද්ධ. ඒකත් එක්ක ඒ ළඟින් යන නම් තියෙන ගොඩක් බෙහෙත් තියෙනවා. ඒ ආමාශය හැදෙන ගෑස් ටික අඩු කරන්න. ගෑස් හැදෙන ප්‍රමාණය අඩු කරන්න. ওই දෙක තමයි යන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙනවා ගැන හොයලා බලපුවාම මේ PPI කාණ්ඩයේ ඖෂධ, ඒ කියන්නේ ඔමිට්‍රසෝල් වගේ ඖෂධ හින්දා ඇඟට වුණ මැග්නීසියම් මේ අවශෝෂණය කර ගැනීම පොඩි පොඩි ගැටලු ඇති වෙනවා. එතකොට මේ වගේ බෙහෙතකින් වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩ. කොළ ටික මඩක්කුවේ දාලා මේ විදිහට ගා ගන්න ඕනේ. ගා ගන්නවා කියන්නේ මම මොකද කියන්නේ උරච්ච කරනවා නේ. ගන්න ඕනේ. රයිට්. මේක මාර සීන් එකක් හරිද? මේක මේ තිබ්බේ ඇත්තටම මේ පැයක්වත් තිබ්බේ නැහැ. විනාඩි 45ක් වගේ තිබ්බේ. ඒක සුපිරි හයි වෙලා තියෙනවා. මේ රයිට්. ඒ කාලා බලමු මේ කොයි වගේ ටේස්ට් එකක්ද තියෙන කියලා. මේ ෆස්ට් ටයිම් තමයි මාත් කන්නේ. මරසි. මේකට මේ තෝලලකම්. මේකට ඇත්තට මේ සීනි ලුණු කිසිම දෙයක් මම දැම්මේ නැහැ. අර සාමාන්‍ය ජෙලියක් වගේ තියෙන එක. සාමාන්‍ය ජෙලියක් කියන්නේ සාමාන්‍ය ජෙලියක සීනි ටිකයි අර රසකාරක ටික අයින් වෙච්චාම තියෙන රහ හැම තියෙනවා. ඔයාලට ඕන නම් ඉතින් මේකට සීනි චුට්ටක් ඇඩ් කරගෙන රහට හදා ගන්න පුළුවන්. කිසිම මේ අර කොළ වලින් හැදුවට තිත්තරහක් කනම්ම නැහැ.